ඕ පේන් කරන්නයි යන්නේ. හරිද? පේන් කරන්න යන්නේ බලන්න. ඔන්න මේ මෙයා පොඩි වුණාට මේ මාර වෙලාවක් යනවා හදන්න. මේ එහෙම හරියට ගන්න එපා. මම ඒක නෙමෙයි ඔයාලට කියන්න ආවේ. මෙන්න මේවට කරන්න ප්‍රතිකාරයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන්නේ මේ බෆල් එක හදලා මේ ග්‍රයින්ඩර් කරලා මේ නිකම් මේවා පේන් කරනවා කියලා නෑ. මේවට ප්‍රතිකාරයක් තියෙනවා එජ් වලට. ඔයාලා බලන්න ඔරිජිනල් බෆල් වල පිට රටින් එහෙම ගේන බෆල් වල දැන් අපි ගෙනියනකොට දෙපැත්තෙන් අල්ලගෙන දැන් මේ හැන්ඩල් එකෙන් අල්ලගෙන ගෙනියනවනේ. ගෙනියද්දී මේ එජ් එකක් එහෙම වැදුනා ඩැමේජ් වෙන්නේ නෑ නේද? ඩැමේජ් වෙන සම්භාවිතාවය ගොඩක්ම අඩුයි. හේතුව මෙන්න මේකට පොඩි ප්‍රතිකාරයක් කරලා තියෙනවා. ඒක මම ඒක ගැන ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ ඒකනේ අපි පොඩ්ඩක් අද බලමු. තව දෙයක් මේ බෝඩ් තියෙනවා නේද? මෙන්න මේ බෝඩ් වල තියෙන බින් වලට ගහන බෝඩ් එක වෙනයි. බින් টොප් එතකොට ඒ වගේ ලෝ එකත් එක්ක ෆුල් රේන්ජ් වගේ පාවිච්චි කරන වලට පාවිච්චි කරන ලෑල්ල වෙනයි. හරිද? ඒක ඔයාලා පටල ගන්න එපා. එහෙම තියෙනවා. බෆල් හදන එක දන්නවා. ඉතින් ඒක ඔයාලා වියදම් කරලා හදනවා නම් ලෑලි ගනිද්දී බෆල් හදන එකට කෝල් කරලා අහන්න මොන වගේ ලෑල්ලක්ද ගලපෙන්නේ කියලා විස්තරය කියලා අහන්න. නැත්නම් ඔයාලට අපරාධයක් වෙනවා. මොකද මේවා මේ තියෙනවා රබර් මික්ස් එක තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මහෝගනි වගේ මික්සර් එකකුත් තියෙනවා. ලුණු මිදැල්ල මික්සර් එකකුත් තියෙනවා. ඒවා එකින් එකට තමයි. තව ඒවා තියෙනවා. සමහර අය මම දැකලා තියෙනවා අර මේ කන්ස්ට්‍රක්ෂන් කරද්දී ගන්න කළු පාට ලෑල්ල තියෙන්නේ. අන්න ඒකෙමුත් ගහනවා බෆල්. අන්න එතන වැරදි තියෙනවා. ඉතින් මොකද ඒවෙන් බෆල් ගන්න හරි ඒ ගැන අපි කතා නොකරමු. ඉතින් එහෙම තියෙනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. මේ බෝඩ් ගැන කතා කරමු. මට මේ බෝඩ් වර්ග තුනක් ළඟට අරගෙන ඔයාලට කියලා දෙන්න ඕන. ඔයාලට ඉතින් මම මොනවා හරි කියලා දෙන්න. මෙන්න මේ එජ් ගැන කිව්වා වගේම මේවා ගැන මම කියලා දෙන්න ඉස්සරහට. මේ මට පාර්සලයක් ඇවිල්ලා තියෙනවා. පාර්සල් කීපයක්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් මමත් හිතුවා මේ මට එන පාර්සල් ඉතින් ඔය එක එකන අන්බොක්ස් කරලා පෙන්නනවානේ. මේ මූණ පෙන්වන්න අවශ්‍ය නැහැ. පාර්සලේ පෙන්නලා අන්බොක්ස් කරන්නම් කියලා මම හිතුවා. බලමු ඉතින් අන්බොක්ස් කරලා බලමු මොකද්ද මේකේ තියෙන්නේ. අපි බලමු අන්බොක්ස් කරලා මොකක්ද තියෙන්නේ කියලා. මම ඉතින් කැමරාව පුලම විදිහට රඳව ගත්තා. ඉතින් හැමෝටම තෑගි වෙනවා. අපිටත් ඉතින් මොනවා හරි තෑග්ගක් එන්න එපා නේද? බලමු මොකක්ද තෑගි කියලා. ඉතින් හැමෝම තෑගි මේ තෑගි ආවා කියලා එන්නවනේ. වතුර කැපෙන්නේ නැහැ. හොඳට පැක් කරලා තියෙනවා මොකක් වුණත්. ඉතින් මේ අපිට ඉතින් ඔය ඉතින් අලුත් තෑගි එවන්නේ අපිට එවන්නේ පරණ තෑගි. කවුරු හරි අලුත් තෑග්ගක් එවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ එවන්න. හරි? අපිට එවන්නේ පරණ තෑගි. ඒ වුණාට අපි ආස පරණ තෑගි වලට. හරිද? මෙන්න ඔන්න අපේ ඒවා. බලන්නකෝ. ලොකු ස්පීකරයක් තියෙනවා. හරි. ඒකත් පැත්තක තියෙනවා. ෆෝන් එකක්ද? ෆෝන් එකක්ද මේ? හරි. RCF කියලා තියෙනවා නේ. බලමු හරි. ඒකත් බලමු. ෆෝන් එකකුත් තියෙනවා. ෆෝන් එකකුත් තියෙනවා. ෆෝන් නියමයිනේ. ඊටෙල් ෆෝන් එක. මේක මතක ඇති ඔයාලට. මේක ආවේ ඊටෙල් ආවේ මට මතක විදිහට අවුරුදු ගානක් කලින් නේ. අවුරුදු 8කට නෑ. අවුරුදු 11ක් විතර වෙනවා. මේ ෆෝන් එක. සුපිරි බාණ්ඩයක් නේද? ඉන්කල් මේ උපු යාළුවා මේකේ ස්පීකර් මට මතක විදිහට 16ක් වෙන්න කිව්වා. 16ක් හරි 8ක් හරි තියෙනවා කිව්වා. එයාට කොලම් ස්පීකරයක් හදලා එවන්න කියලා කිව්වා. ඔන්න බඩු. මෙන්න බඩු. මේකටයි හදන්න ඕන. ඒතකොට මම කරන්න ඕන මෙයාට මේක හදලා බොක්ස් එක හදලා ක්‍රොස් ඕවර් එකක් දාන්න ඕන. ක්‍රොස් ඕවර් එක තමයි උතන යාළුවෝ ටිකක් ඉගෙන ගන්න ඕන දේ තියෙන්නේ. නැත්තම් ස්පීකර් බෆල් එකක් හදන්න පුළුවන් ඕන කෙනෙක්ට පොඩි එකක්. ගෙදර හෑන්ඩ්මේඩ් ඉතින් කරන්න පුළුවන් දෙයක් නේ. ඒ වුණාට ක්‍රොස් ඕවර් එක හදා ගන්න ඕන. මයි ගැන දාන්නම් ඔයාලට. ක්‍රොස් ඕවර් එක දාන්න ඕන. මේවා පැත්තට දාමුකෝ. අපි ලස්සනට තියෙන්නේ
මම හිතන්නේ මේක අඟල් 4ක් විතර ඇති. අර RCF කියලාත් එකක් තිබ්බා මොකද්ද ඒ හැබැයි පැකින් එක නම් මරු යාළුවා. තව දෙයක් මේක මේ කොලම් ස්පීකරේ හදන්න කිය සුදු පාටි ලස්සනට තියෙන්නේ නේද? කොලම් ස්පීකරේ සුදු පාටින් හදන්න කිව්වා. ඉතින් අපි මං ඔයාලට ඒක හැදෙන තැන ඉඳලා වීඩියෝ එකක් දාන්න. මොකද මේ මට තව ටික දවසකින් වීඩියෝ දාන එක පොඩ්ඩක් විතර නවත්තන්න වෙනවා. හේතුව මේ යම්කිසි ආයතනයකින් මට ඇවිල්ලා පොඩි රික්වෙස්ට් එකක් කරා මේ යාලා ප්‍රොඩක්ෂන් එකක් කරන්න යනවා මට ඉතින් යාලට උදව් කරන්න කියලා. මේ මෙතන මගේ CNC මැෂින් නම් මම සේරම බල්ලා ගියා ඇවිල්ලා ගියා කියන්නේ යාලා ආවේ බෆර් දෙයක් හදාගන්න විදිහට තමයි ආවේ. ඉතින් මම විස්තර කිව්වා. ඉතින් ඔක්කොම මේක කරලා ගිහින් දැන් අද උදේ මට කෝල් එකක් දුන්නා. මෙන්න මෙහෙමයි අපි ආවේ මෙන්න මේ දෙයට. ඉතින් ඒ ආයතනයෙන් ඇවිල්ලා ඉතින් මේ බලලා ගියා. මේ විස්තරත් එක පැයක් විතර කතා කරලා ගියා. මම එහෙම එකක් දන්නේ නැහැ. මම ඉතින් මේ එහෙම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මේ කොහොම හරි මේ එයාලා මට කතා කරලා කිව්වා මෙහෙම අපි මෙහෙම දෙයක් කරනවා උදව් කරන්න මෙහෙමයි කියලා. මට ඇත්තටම යාලා මගේ වැඩවලට වැඩිය මගේ දැනුමට තමයි යාලා මේ මම හිතන්නේ මාව තෝරගෙන තියෙන්නේ. මට වැඩිය දැනුම තියන අය ඇති. මේ මොන හරි එකටනේ යාලා මේව කරගෙන තියෙන්නේ. ඉතින් මට ඒක සතුටුයි. ගෙදරිමුත් කියනවා ඒක බාරගෙන කරන්න කියලා. ඉතින් මට එයාලගේ දේ බාරගත්තොත් එහෙම මේ ඇත්තටම ওই වීඩියෝ දාලා මොනවා හරි කියලා දෙන්න නම් පුළුවන්. ඉතින් අර බෆල් එක්කවත් වීඩියෝ එකක් මම මේ වෙනකම් බෆල් වල වීඩියෝ දැම්මේ නෑ. අරයට ගෙනියන එක මෙහෙට ගෙනියන එක කියලා. එහෙම බිස්නස් එක කර නෙවෙයි. මම මොනවා හරි ඔයාලට පොඩි දෙයක් හරි කියලා දෙන්නයි try එක දෙන්නේ. පොඩි සම්පූර්ණ වීඩියෝ දාන්න මට තාම යාළුවෝ මේ ඒකට තාම සෙට් වෙන්න YouTube channel එකක් හදලා තියෙන වීඩියෝ දාන්න පටන් ගත්තා විතරයි. බලන්න මේ වගේ ගැටලුවක් ආවා. ගෙදරිමුත් කියනවා මට මේ ඒ වැඩේට කැමති වෙන්න කියලා. මම දැන් අප්‍රේල් පහු වෙනකන් කල් ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඔයාලට වැට්ටි කරලා දෙන්න. මේ බලන්න මේ ස්පීකරේ කොහොමද කියලා. අම්මා මේක නම් ඇත්තටම අර වෝෆඩෙල් එකට වැඩිය සුපිරි ස්පීකරයක් මේක. ඉස්සලා මේක කට් වුණා වීඩියෝ එක කට් වුණා. මෙන්න මේ අර ඉස්සලා ගලවපු ස්පීකරේ මේ වෝෆඩෙල් එකක්. මේ තියෙන්නේ වෝෆඩෙල් එකක්. වෝෆඩෙල් අඟල් 10. හරිද? මේක ඇවිල්ලා මේ බලන්න. RCF මේක නම් මේ ඇත්තටම RCF එක. අඟල් 8. 8 හරි 6 හරි 8 වගේ. මේක නම් මේ කොල්ලේ හරි මේකේ මේ රිප්ලේස් කරලා තියෙන්නේ. කවුරුනත් වැඩේලා ලස්සන හොඳට කරලා තියෙනවා. ඉතින් මෙයා මේ මම මේ කියන්න ආවේ මෙන්න මේ යාළුවාගේ හොඳ කණක් තියෙන්නේ. මොකද මෙයා මේ දෙකම දාලා හයිස් එකකුත් දාලා තනි බෆල් එකක් හදලා දෙනකෝ 3 way. ඇත්තම සාර්ථකයි. මොකද මම හොඳ කණක් කියලා කියන්නේ 3 way බෆල් එකකට යන කෙනාට ඇත්තට මියුසික් ගැන දැනුමක් තියෙන සද්දේ කියන එක ගැන දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් අපි ඒකත් හදලා බලමු. මම ඔයාලට මෙන්න මේක ඔයාලට ආසවෙයි ඇත්තටම මෙන්න මේ ඉන්කල් ස්පීකර් එක ගාව තියෙනවා සාම්පල් එකයි වල තියෙන්නේ. මේක එයාට හදලා ඕන කිව්වේ සුදු පාටි. හරිද? ඉතින් මම ඔයාලට මේක හැදෙන තැන ඉඳලා දාන්නම්. සුදු පාට අවුට්පුට් එක කොහොමද කියලා බලමු නේද? අපි බලමු කොහොමද කියලා. මම ඔයාලට YouTube channel එකේ අප්ලෝඩ් කරන වීඩියෝස් ටික ඔයාලා බලන්න. මේකත් හොඳටම තියෙයි. මම මේක වෙන වීඩියෝ මම මෙහෙම නොගේ නාවට තවත් තියෙන වීඩියෝ එකක් තියෙනවා. මම ඒක මේ පාර්සල් වගේක් තියෙනවා කඩන ගමන් ඒක බලමු. මේක ටිකක් විශේෂයින්ද තමයි මම ඔයාලට මේ වීඩියෝ එකක් විදියට ගෙනාවා මේ පාර්සලෙන්. මොකද මේක බලන්න මේ ස්පීකර් වල දැකලාත් නෑ. RCF මේ වල් RCF නෙවෙයි. ඇත්තටම හොඳ RCF එකක්. වෝෆඩෙල් වැඩි වොට් ගණන් නෑ මේ වගේ. වැඩි වොට් ගණන් නෑ. ඇත්තටම මේක හිතන්න මේක වෙන එක නම් මැග්නට් එක ලොකු කරලා වොට් සාමාන්‍ය වොට් 800යි කියලා ගහලා එවන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ කාලයක් නෙමේ තියෙන්නේ. හරි? මේකෙත් ලොකු වොට් ගාණක් නෑ. ඒ වුණාට ඉතින් මේ ක්‍රොස්ஓවර් එකක් දාලා ලස්සන හදාගත්තාම හරි. වෝෆඩෙල් අඟල් 10 නෑ වෝෆඩෙල් අඟල් මේක 10 මේක 8 RCF 8
අපි බලමු මේකේ 3 way එකක් ඕන කිව්වා මේකට කොලම් ස්පීකර් දෙකක් ඕන කියලා කිව්වා. වැඩේ කරලා බලමු මම ඔයාලට වීඩියෝ එක දානවා. මේකේ විශේෂ වීඩියෝ විශේෂයෙන්ම දානවා මොකද මේක white color එකකින් ආ ඉල්ලුවේ. හරි එහෙනම් යාළුවෝ thank you.